Hi foodies. Ada කවදාද ඉන්ඩිපෙන්ඩන්ස් ඩේ නිදහස් දවස. ඉතින් නිදහස් දවසේ අපිට සෙට් වෙනවා හොඳ ඔෆර් එකක්. මොකක්ද දන්නවද? බෑග් එක දැක්කම කට්ටිය දන්නවා ඇති. මෙන්න බෑග් එක නෙමෙයි. thumbnail එක දැක්කම සමහර කට්ටිය දන්නවා ඇති. මෙන්න ඩොමිනෝස් පීසා. ඉතින් මේ අපි මේක එළියට ගන්න ගමන් අපි කතා කරන්නේ. අද නිදහස් දවසේ යාළුනේ ඩොමිනෝස් පීසා එකේ තිබ්බා ඔෆර් එක. දැන් නිදහස් හම්බුනේ 1948 නේ. එතකොට අද ඩොමිනෝස් පීසාලගේ ෆේවරිට් රේන්ජ් එකේ any pizza එක ඕනම පීසා එකක් ඕනම large pizza any large pizza එකක් රුපියල් 1948යි. ඒ ඕනම favorite range එකේ ඕනම large pizza එකක් 1948යි. ඉතින් අපිට හිතන අද offer එක පොඩ්ඩක් try කරලා බලන්න. ඒකත් එක මම අමතරව මේක offer නැහැ. මේක අමතරව මම ගෙනාවා chocolate lava cake එකක්. ඉතින් මේක පොඩ්ඩක් මෙහෙම පැත්තකින් ඉඳලා අපි ඉස්සෙල්ලා offer එකට දාලා pizza එක try කරලා බලමු. මේ මම ගෙනාවේ අද මොකද ගෙනාවේ Texas barbecue chicken piece එකක්. ටෙක්සාස් බාබකු චිකන් පීස් එක තමයි ගෙනාවේ. මේ පීස් දෙකට මේගොල්ලෝ ඇඩිෂනල් දීලා තියෙනවා පොඩි සෝස් පැකට් දෙකක්. ඊට පස්සේ chili flakes දෙකක් තියෙනවා. මේ ඉතාලියන් සීසනින් පවුඩර්. ඉතින් දෙකක් තියෙනවා. පීස් එක හරි මොකද මේක මේකත් හරවගමද? එහෙම හරවන්න. මේ තව දෙයක්. මේ මලින් බොක්ස් එක අලුත් කරලා මේක මලින් වැලන්ටයින් නේද? මේ මම වැලන්ටයින් එකත් එක නිසා වෙන්නේ නැති නේ. ඒකින්ද වෙන්නේ නැති. ආට් එකක් තියෙනවා. මේ ගන්න එක. මේක හරවලා අනික අලවල අපි වට පෙන්නන්න. මෙන්න මෙහෙම තමයි ඉතින් ෆීඩ්ස් එක තියෙන්නේ. සුවඳයි. මම හිතුවේ මේ පෙට්ටියේ අර හાર્ට් එක ෂේප් එකට තියෙන හින්දා පීස් එක හાર્ට් ෂේප් එකේ වෙන්නේ නැති කියලා. පීස් එක හાર્ට් එකට සමහරට හම්බෙයි වැලන්ටයින් ඩේ එක දවසට. එහෙම හිතන්නේ. පුළුවන් try කරමු. පීස් එක කොට එහා මෙහාම මට අරන් යනකොට වෙන්නේ නැති. මේ මෙන්න මෙහෙම තමයි පීස් එක තියෙන්නේ යාළුනේ. මෙයාලගේ සාමාන්‍ය පීච් එකට යටින් නෑනේ. බෝඩ් එකක් දෙනවද වෙන? නැහැනේ. මේ අර එහෙම එකක් තිබ්බ. පීස් ආට් එකේ නම් තියනවා මේ පුටු හතරක් වගේ මෙහෙම ගහලා දෙන පීස් එක මෙහෙම යා මෙහා වෙනකොට මේගොල්ලෝ මේ මේකට අමතරව තව අර මේ පොඩි කාඩ් පේපර් බෝඩ් එකක තියෙන මේගොල්ලෝගේ එහෙම මොකුත් දාලා නැහැ. මේ ඒක නිසා වෙන්නේ සමහර පේජ් එක පොඩ්ඩක් එහෙම වෙන්නේ. අවුලක් නැහැ. ඒක නම් මෙන්න මෙහෙම තමයි පීස් එක තියෙන්නේ. අපි පොඩි කෑල්ලක් ඒක ස්ලයිස් එකක් try කරලා බලමු. ඔව් මෙයා පෙන්නම් මේක උඩින් පොඩ්ඩක්. මම ඔයාලට පෙන්නන්නම් පීස් එක. මෙන්න මෙහෙම තමයි යාළුනේ මේ උඩින් ගත්තම තියෙන්නේ. මෙන්න මෙතන. මෙහෙම තමයි පීස් එක උඩින් ගත්තම තියෙන්නේ. මේක දැන් ඉතින් ගෙනාලා ටිකක් වෙලා වෙනවා. ඒ නිසා මේ අර මේක තමයි රස්නේ ටික. රස්නේ. ඒක මම යාළුනේ මේ අපි මෙහෙම ලාවා කේක් එකත් ඔයාලට අරලා පෙන්නන්න. ඔව් මේ ලාවා කේක් එක යාළුවනේ වුණා 529යි. එන්න මෙහෙම. මෙන්න. එහෙමයි තියෙන්නේ. මේ තියෙන යාළුනේ ලාවා කේක් එක මේක 529යි උනේ. මේක දැක්ක ගමන් කන්න හිතෙන්නේ උනට. අපි ඉස්සෙල්ලා පීස් එක try කරලා ඉවරලා ලාවා කේක් එක try කරමු. මේක මේ ලාවා හින්දාම මෙතනින් කැඩලා ලාවා ටික එළියට ඇවිල්ලා. එන්න ඕක ගන්න. මේ දෙක. ඉන්නේ අර මෙහෙම තියෙන්නේ. මේක ගැල් දැන් චුට්ටක් වෙලා නිසා මේ රස්න ගතිය මේ අර ඇදෙන ගතිය චුට්ටක් අඩුයි. ඔය ටාම් ටිකක් තියෙන රස්නේ. ලාව රසන තුනක්. පීසන රසයි. ආයි වෙනද වගේම රසේ නම් කිසිම වෙනසක් නෑ. ඔෆර් එකක් දුන්න කියලා යාළුවගේ ෆ්‍රිජ් එකේ යාළුවා කිසිම වෙනසක් කරලා නෑ යාළුවනේ. කොහොනේ සමානව ඔෆර් එක නෝර මම දේවල් අඩු කරලා ඒ විදිහට දෙන ක්වොලිටි එක අඩු වෙනවා. නමුත් මෙයාලගේ අපිට අර ඔෆර් එක හම්බුණා කියලා මේක කිසිම වෙනසක් වෙලා ක්වොලිටි අඩු වෙන්නේ නැහැ. ඒ අර නෝමල් දෙන ගානම තියෙනවා. ඒක තමයි වටින්නේ. ලාක් එකක් චුට්ටක් කොට try කරලා අන්න.
මේක කයි මේ පොඩක් තියන්න. ලාවගතිය තියෙන එකකට රසයි මේක. අර සාමාන්‍යයෙන් ලාව කේක් වල තියනනේ පොඩි තිත්තක් ඒ වගේ පොඩි මේක හැබැයි මේක කන්න පුළුවන් මේක රසයි. ඇත්තටම මහා රසයි. මම ලාව කේක් එකක් ගෑනවලු මම ඉතින් ලාව කේක් වලට අසන මොනේ මම කලින් දොබනස් එකේ මේ සෝරි වීසට් එක ගාලා මට වීසට් එකේ ලාව කේක් සෙට් උන්නේ නැහැ. මගේ මගේ රස මේ මට ලාව කේක් සෙට් උන්නේ නැහැ. සෙට් උන්නේ කියන්නේ මේ මම කිව්වේ තිත්ත ගතියක් තිත්ත ගතියක් උයි පැන හඩු වටිවේ. මට කියන්න දෙන්න මට හරි අවුල් වුණා. ඔය මේක මහා රසයි. අපරාධ මට තව ලාව දැම්ම නම් හොඳයි කියලා මේක තව රසයි. ඇත්තට මේකේ දැන් මේක ටිකක් නිවිලානේ තියෙන්නේ. එහෙම නිවිලා තිබිලත් මේකේ අර ලාව ගතිය ඒ විදිහටම තියෙනවා. සාමාන්‍යයෙන් සමහර ලාව කේක් තියෙනවානේ. ලාව කේක් එක නිවෙනකොට මේ ලාව ගතිය ටික හයි වෙනවා කේක් එකේ. නමුත් මේක එහෙම නෑ. මේකේ ගතිය තියෙන ඒ විදිහට තියෙන හින්දා මට තියෙන්නේ මේ අපි අරන් යනකොට පොඩ්ඩක් පැත්තට ඇලවෙච්ච පාර මේ එහෙම තමයි මේක මේ වැටලා තියෙන්නේ. ලාව කේකට පට්ට රහයි. ඇත්තටම මරු. මට හරි ආසයි නා. අපිට තව එකක් ගත්තම හොඳයි කියලා මට ලාව කේක් ගන්න මට 10ක් දෙන්න පුළුවන්. පීස් එකට කොහොමද දැන් වගේ රසයි. ඔව්. ලාව කේකට මම තව කැලක් කරනවා. ඔන්නෝම තමයි අපි අද ඩොමිනෝස් පීසා එකේ ඔෆර් එක අපි අද මේ try කරලා බැලුවේ. ඉතින් ඔයාලත් ඩොමිනෝස් එකේ පීසා කන්න කියන නම් පල්ලෙහාන් කමෙන්ට් එකක් දාන්න. ඩොමිනෝස් එකේ රසම පීස් එක මොකක්ද කියලා ඔයාලට අපි ආයෙත් මේ වගේ රස කෑමක් එක්ක ඔයාලත් එක්ක හම්බ වෙන්න ඉන්න. අදට අපි ගිහින් ඉන්න. එහෙනම් ඉතින් bye foodies. Bye foodies. Bye foodies.